මං ගෙනලා තියෙනවා ස්කොට්ලන්ඩ් බිස්කට් එකක්. මේක තමයි හයිලන්ඩ් ක්වීන්. මේක භාගයක් නම් මම වග කියලා දෙන්නේ. එහෙනම් මේක ඉතුරු භාගයට වගේ කියන්න ලංකාවේ විදිහට අපි බයිට් එකක් හදාගමු. එහෙනම් guys මම අද බයිට් එක විදිහට අරගෙන තින්නේ black pepper chicken එකක්. අපි එහෙනම් බලමු මේකට අවශ්‍ය වෙන ingredients මොනවද කියලා. මම අරගෙන තියෙනවා fresh chicken, ginger garlic paste එක, curry powder, salt, crushed pepper, turmeric powder, roasted curry powder, cumin powder. ඒ වගේම vegetable වලින් curry leaf, red onion, lime, green chili, soya sauce, cooking oil. එහෙනම් guys අපි බලමු කොහොමද chicken එක marinate කරන්න කියලා. එහෙනම් අපි මුලින්ම spices ටික add කරගමු. ඉතින් එහෙනම් මම ඊළඟට add කරගන්න යන්නේ ginger garlic paste එක. මේ ටික හොඳට marinate කරලා විනාඩි 30ක් විතර තියන්න ඕන. මේක රස වැඩි කරගන්න පොඩ්ඩක් මම lime juice ටිකක් add කරගන්නවා. pan එක හොඳට රත් වෙලා තියෙන්නේ. cooking oil පොඩ්ඩක් add කරගන්න ඕන. එහෙනම් guys onion ටික medium වගේ cook වෙලා තින්නේ. ඒකට දැන් අපි chicken ටික add කරගන්න ඕන. එහෙනම් guys chicken ටික සාමාන්‍ය ගානට cook වෙලා තින්නේ. ඒකට soya sauce ටික උත් මම add කරගන්නවා. එහෙනම් guys chicken එක cook වෙලා ඉවරයි. දැන් දෙන්න අපිට මේක රස බලන්න. අපි හදාගත්තු බයිට් එකේ රස වැඩි වෙන්නත් සුවඳ වැඩි වෙන්නත් අපි ඇඩ් කරගන්න කොටියන්න. එහෙනම් guys මේක තමයි අපි හදාගත්තු බයිට් එක. එහෙනම් ඉතුරු භාගයටත් වගේ ගියමු අද. So guys, let's try. Wow, ඇත්තටම රසයි. එහෙනම් guys වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ ඔක්කොටම බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ try කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න.